මේ මාසේ මාරිම්පෝට් හරිද පින් පොයින්් කරලා තියාගන්න. අද දවස බයිනන්ස් account එකක්ම හදලා මේ ක්‍රිප්ටෝ ස්පේස් එකට එන්ටර් වෙන ඔයාලට මොන වගේ earning chances ද තියෙන්නේ කියලා මම දවසේ කතා කරන්න හදන විශේෂයෙන්ම campaigns ගැන focus කරලා. ඉතින් පොඩක් ඉන්න අද දවසේ accounts හදපු කට්ටිය විතර නෙමෙයි කලින් හදපු කට්ටිය මේ වෙනකොට හදලා තියෙන කට්ටියම issue එකක් නැහැ. ඔක්කොටම පොදු ලෙස මම කතා කරනවා. ඉතින් ඩොලර් 300ක වගේ chances තියෙන events මම දැක්ක මේ ළඟදී ආපු ඒවා. ඒ වගේම තව පොඩි rewards වලට අර sure shot ගන්න පුළුවන් chances තියෙනවා. ඉතින් ඔය දේවල් ගැන සහ තව විශේෂ දේවල් කීපයකුත් තියෙනවා. ඒ දේවල් ටික කතා කරමු. ඉතින් මම ගැන සහ මගේ channel එක ගැන අවබෝධයක් නැත්නම් මම සාමාන්‍ය cryptocurrency web3 blockchains මෙන්න මේ දේවල් ආශ්‍රිත තමයි කතා කරන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු මොනවද මට දවසේ වලත් එක්ක share කරගන්න තියෙන්නේ කියලා. ඩෙන්සෝ පැටලුවා නේද අර account එක අදහදන්න ඕනේද මෙහෙම මොකක්ද එකක් කිව්වනේ. හරි මම ඒක චුට්ටක් පැහැදිලි කරලා ඉන්නද? දැන් මෙහෙමයි. අද දවසේ account එකක් හදන කට්ටිය එතකොට කලින් account හදලා තියෙන කට්ටිය ඔය ගැන මම පොඩි කැටගරයිසේෂන් එකක් කරන්නම් මේ විදියට. හරි. පළවෙනි කාරණාව තමයි අද දවසේ කතා කරන පොයින්ට්ස් ටිකක්. ඔය පොයින්ට්ස් ටිකේ වැලිඩිටි එක එහෙම නැත්නම් මේක කරගන්න පුළුවන් මේකේ chance එක ඔය දේවල් එක කතා කරපුවම මම එතන හදන පසුබිමට මේ account creation එක සෑහෙන වැදගත්. හරි account එක හදන්නේ කොහොමද ඩෙන්සෝ? බය වෙන්න එපා ඔක්කොම කියනවා. මොකද ඒවා හරි ලස්සනට කතා කරලා තියෙනවා කලින්ුත්. ඒ දේවල් වලට මම ඔයාලා ඩිරෙක්ට් කරනවා. පළවෙනි මම කැටගරයිස් කරනවා කිව්වනේ මෙන්න මෙහෙමයි. අද දවසේ account හදන කට්ටිය. හරි එතකොට මං ඔය ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තියෙනවා. ඒ link එකෙන් accounts හදපු කට්ටිය එහෙම නැත්නම් අවුරුදු ගානකට කලින් එහෙම නැත්නම් ඒ link එක නැතුව වෙනම පෞද්ගලිකව කොහමද accounts හදාගත්ත කට්ටිය. ඔන්න categories 3. පැහැදිලිනේ. එතකොට අද දවසේ මේ වෙනකොට accounts හදන කට්ටියට යම් කිසි විදිහකට තව වාසි කිහිපයක් තියෙනවා. එතකොට අද දවසේ accounts හදන කට්ටිය එහෙම නැත්නම් මේ වෙනකොට අර මං කියපු link එකෙන් accounts හදලා තියෙන කට්ටිය එක ගොඩකට වැටෙන්නේ. එතකොට කලින් accounts හදලා තියෙන කට්ටිය වෙනම ගොඩකට වැටෙන්නේ. ඩෙන්සෝ කැපිල්ලනේ. නෑ මෙහෙමයි. හරිද? ඒක මගේ choice එකක් නෙමෙයි. ඒක දැන් උදාහරණයක් විදියට ඔයාලා දන්නවා මේ වෙනකොට මම videos දෙකකින් විතර තව මගේ TikTok, Facebook ඔය වගේත් මම videos තව දෙක තුනක්ම දාලා තිනවා. එකම දෙයක් ගැන. මොකද අර මම දාපු link එකෙන් account එක හදන ඔයාලට සාමාන්‍ය $25ක් යනකම් රිවර්ස් හම්බෙන. ඕක තමයි Binance එකෙන් ආපු කැම්පේන් එක. $25ක් හම්බුන්නේ නැහැ වගේ කාටවත්. බොරු කියන්න ඕනේ නැහැ නේ හම්බුන්නේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් $3.5ම ගොඩක් කටියට හම්බුණා. ලකි සෙට් එකක් හිටියා. සාමාන්‍ය $5ව හම්බෙලා තිබ්බා 4කට 5කට මට මතක විදියට. එතකොට සාමාන්‍ය $10 14 හම්බෙලා තිබ්බා දෙන්නෙක්ට වගේ. එතකොට $6ව හම්බෙලා තිබ්බා තුන් දෙනෙක්ට වගේ. ඔන්න ඔය විදිහට ඔය රිවෝඩ්ස් තමයි හම්බෙලා තිබ්බේ. මෑතක දේලා $2ව හම්බෙන්න ගත්තා. මම ඉතින් ඒක මුලින්දලම කිව්වා අර රිවෝඩ් පූල් එක දැන් අවසාන හරිය තියෙනවා. ඉතින් $2-3ක් හරි වටිනවනේ නිකන් දෙන එකනේ. ඉතින් ඒක ඇවිල්ලා එක දෙයක්. ඒතකොට දැන් අර කලින් accounts හදපු කට්ටියට ඔක් කරන්න පුළුවන්ද? බෑ. පැහැදිලිවම බෑ. ඒක end of discussion. එයාලට පුළුවන් එක විදියක් තමයි එයාලා ගෙදර කෙනෙක් නමට හරි යාළුවෙක් නමට හරි පොඩ වැඩේ try කරලා ඊට පස්සේ මාත් එක්කත් පොඩ්ඩක් කතා කරොත් මගේ පැත්තෙන් උත් මම එයාලට පොඩි reward එකක් දෙනවා. ඔහොම දෙයක් තමයි එතන වෙන්නේ. ඉතින් අර මම කරන දෙයක් නෙවෙයි මේක තමයි normal system එක. මගේ personal account එකකින් උත් ඒක කරන්න බෑ. මොකද මගේ එකත් කලින් හදපු එකක් නේ. හරි back to the point. ඒතර අද දවසේ මම කතා කරන්නේ මේ categories තුනේම කට්ටියට හම්බෙන benefits නේ. ඉතින් අපි දැන් ඒක කතා කරලෙමු. මුලින්ම $300 කතන්දරේ. ඒක ඇවිල්ලා ඔයාලට පැහැදිලිවම පේනවා හැමෝටම $300 ගාන දෙන්න බෑනේ. ඒක ප්‍රැක්ටිකල් නෑ. හැබැයි මෙහෙමයි. එම කියන්නත් බෑ සමහර ප්‍රොජෙක්ට්ස් තිබ්බා ඒ වගේ අර $300 වෙම හම්බුණා. හරිද නෑ කියන්න බෑ. දැන් උදාහරණයක් කියන්නම්. ඉස්සර අපි airdrop project එකක් එහෙම කරා. ඒ වගේ ඔය $300 නෙමෙයි 300 400 500 ඔය වගේ rewards හම්බුණා. මේ වෙනකොට ඇත්තට මේ වගේ games වල මට හොයාගන්න බැරි වුණා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. මෙතන පේනෝ නේද බිත්තරයක්. හරි ඊස්ටර් ඉවෙන්ට් එක. මම හිතන්නේ මේක අර ඊස්ටර් එග් කියන concept එකට තමයි ඔක අරගෙන තියෙන්නේ. මේක ඔයාලට download කරගන්න පුළුවන් ඔය එග් එක. හරි මම description එකේ links දාලා තියන්නම්. හරි. එතකොට ඕක download කරලා ඕක පොඩ්ඩක් creative විදිහට හදන්න ඕනේ. Twitter එකට ගිහම ඔයාලට බලා ගන්න පුළුවන් කට්ටිය හදපුවා. මම ඒක පොඩ්ඩක් මේ විදිහට scroll වෙන්න දාන්නම්. ඔය විදිහට හදපුවාම ඕකේ ලස්සනම designs එහෙම නැත්නම් හොඳම designs 10ට $300 ගන්න දෙනවා. ඕක 13 වෙනකන් තමයි තියෙන්නේ. මම ඔයාලට මේ විදිහට ස්ක්‍රීන් එකේ දාන්නම්. ඔතන සර්වේ ෆෝම් එකේ තියෙනවා හරියටම ඩීටේල්ස් කවද දෙන්න වෙන්නේ කියලා. අප්‍රේල් 13 ඔයාලට කල් නැති මම මේ වීඩියෝ එක කියන දවස් ඉඳලා 8 9 10 අපු ඕන තරම් කල් තියෙනවා. සබස්ක්‍රයිබ් කරලා ඉරපු කට්ටියට මුල්ම දවසේ කරගන්න පුළුවන්. මේ වවුලක් නැහැ 13 වෙනිදා එනකන් කවද කරත් ප්‍රශ්නයක් නැහැ. ওই ටිකෙන් ওই එන්ට්‍රීස් වල 10 දෙනෙක්ට රිවර්ස් හම්බ වෙන 10න් කෙනෙක් වෙනවා කියන්නේ හොඳ සම්භාවිතාවයක්. හරි ඒ කියන්නේ ඔක්කොගෙම එක්කෙනෙක්ට නෙමෙයිනේ. 10 දෙනෙක්ට රිවර්ස් හම්බ වෙනවා. ඒ නිසා ඒක try කරලා බලන්න පුළුවන්. ඒක අර කැටගරිස් තුනේම කට්ටිය මම දැන් ඔය
ෂේප්ස් ටිකක් දාලා තියෙන ලේසි වෙන්න හරි එතොට කැටගරිස් තුනේ ඕන කෙනෙක්ට කරන්න පුලා දැන් අපි යන්න දෙවනි පොයින්ට හැබ ඊට කලින් වැදගත්දයක් මට මතක් වුණා දැන්ව කවන්ස් හදලා මේ ෆිල්ම් එක එනකට ඉන්න ඕනේ ඔතනන බහුතරයක් ඔය මගදී ඕක පොඩ මිස්සන්ඩස්ටෑන් කරන වැඩින් ඩොප්පෙන එදේ ගැන ම පොඩත් රියලයිස් කරගන මත් බැලෝද මාත් ඔය වගේ ෆේස් එකක් රීච් කරලා තිබෙම නැත්තම් මාත් ඔය වගේ දෙකට මුණ දීලා තියෙන නිසා මට අයිඩික තියෙන අතරම ඔයාලගේ ඔළුවේ වැඩ කරන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ දෙයට මම හුඟක් මේ සිකුරාදා වගේ හොඳ වීඩියෝ එකක් කියනවා සෑහෙන වැදගත් එකක්. ඒක අනිවාර්යෙන් බලන්න. හරි පොඩි දෙයක් කියලා ඉන්නම් මම ඒක ඉස්සරහට කියනවා. මේ මාසේ මාර ඉම්පෝටන්ට්. හරිද? පින් පොයින්ට් කරලා තියාගන්න. හරි. ඉතින් දෙවෙනි කැම්පේන් එකට යමු. දෙවෙනි කැම්පේන් එක තමයි Binance ශ්‍රී ලංකා ටෙලිග්‍රෑම් එකට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඕකේ සිකුරාදා හවසට තියෙන ක්විස් එකක් අහුට් එකක්. හරි. ඕකට ජොයින් වුණොත් ඕකෙන් පුළුවන් ඔයාලට රිවෝඩ්ස් earn කරගන්න. සාමාන්‍යයෙන් ඩොලර් 10 5 ඔය රේන්ජ් එකෙන් ඔයාලට Binance එකෙන් earn කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක ක්විස් එකකින් විනාඩි 10ක් 12ක් වගේ එනවා. ඉතින් ඒ chance එක ඔයාලට ගන්න පුළුවන්. පොඩ මාත් එක්ක ටච් එකක් ඉන්න. ඒතකොට මම ඔයාලට පැහැදිලිව කියන්නම් opportunities එහෙම ගන්න කොහොමද කියලා. මේ lion admin කියලා username එකක් තියෙනවා. ඔය Telegram එකට ගිහලා ඕකේ message එකක් දාන්න මේ හැම දෙයක් ගැනම අර පොඩ්ඩක් close වෙලා වැඩේ කරන්න. නිකන් වීඩියෝ එක බලලා නිකන් groups වලට join වෙලා තනියම කරනකොට අපි දෙක එකතු වෙලා වැඩේ කරන්න කියලා ආරාධනා කරනවා. එතකොට තියෙනවා දැන්. ඒක එහෙම සෙට් වෙලා කරන කට්ටිය තේරෙනවා. හරි. ඉතින් Binance ශ්‍රී ලංකාවට අනිවාර්යෙන් ජොයින් වෙන්න ඉදේ කරගන්න. මොකද දැන් මෙතන මම දන්නවා දැන් මේ වීඩියෝ එක බලන කට්ටිය ඉන්නවා. අපිත් ඌ වගේ ඉන්න ඕනේ. අපිට ඌ වගේ හම්බෙන්නේ නැහැ. එහෙම සෙට් එකක් ඉන්නවා. දැන් මේ කම්පිටිෂන්ස් කැම්පේන්ස් ගැනනේ මම කියන මම වීඩියෝ එක මුලින්ම කිව්වා. හැබැයි සමහර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා විශේෂයෙන්ම අපිත් එක්ක වැඩ කරන. ඔය කැම්පේන්ස් හැම එකෙම වගේ අපිට හම්බ වෙනෝනේ. එතකොට අර දෙගොල්ලොක් ඉන්නේ කොහොමද? එහෙම තමයි අර ඇටිටියුඩ්ස් අනුව ඒක වෙනස් වෙනවා. කොහොම හරි ඔයාලා මොන කැටගරි එකකටද වැටෙන්නේ කියලා බලන්න. next point එක තමයි launch pools and hot layer drops. මේක සාමාන්‍යයෙන් මේ ෆීල්ඩ් එකට එන ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක්. දැන් ඔයාලට යම්කිසි asset එකක් තියෙනවා නම් යම්කිසි ඩොලර් ගාන ඩොලර් 100ක් ඩොලර් 1000ක් ඩොලර් 2000ක් අපි දන්නේ නැහැ. ඩොලර් 10 ඉඳලා 1000ක් 2000ක් යනකම් සාමාන්‍ය කෙනෙක්ට තියෙන්න පුළුවන් නේ. එතකොට ඩොලර් 10000ක් ලක්ෂයක් වගේ තියෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. ඔය ඕනම කෙනෙක්ට දැන් ක්‍රිප්ටෝ ස්පේස් එකේ ෆන්ඩ්ස් දැම්මොත් රිස්ක් එකක් තියෙනවද නැද්ද? පැහැදිලිවම තියෙනවා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මම විශේෂයෙන්ම කියව කෙනෙක් විදියට ඔයාලට මෙන්ෂන් කරන්න ඕනේ ක්‍රිප්ටෝ ස්පේස් එකේ මේ රිස්ක් එක තියෙනවා. ඔයාලගේ රිසර්ච් එක කරලා ඔයාලගේ ඩිසිෂන් එකක් විදියට තමයි මේක එන්න ඕනේ. කොහොම හරි දැන් අපි හැමෝම මේ ෆීල්ඩ් එකේ වැඩ කරනවා රිස්ක් එක අවබෝධ කරගෙන. දැන් ඔකේ ඔයාලා මේ සල්ලි දාපුවාම ඔයාලට පුළුවන් ඔයාලගේ ඇලොකේෂන් එකේ ප්‍රමාණයක් BNB විදියට Binance එකේ තියන්න. එහෙම තිබ්බහම ඔයාලගේ පොලට් එකේ නොදැනීම එක එක ඇලොකේෂන්ස් එනවා. ඒව ක්ලේම් කරන්නවත් එහෙම මුකුත් නැහැ. අපි නිකමට හිතමු XYZ කියලා ටෝකන් එකක් එනවා. ඔය ටෝකන් එක ආවට පස්සේ ඔයා සාමාන්‍යයෙන් ඔයාගේ ඩොලර් 1000න් ඩොලර් 500ක් විතර BNB කරලා දෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔය XYZ ටෝකන් එක Binance එකේ රිලීස් කරනකොට ඒකේ කොටසක් ඔයාට හම්බ වෙනවා. ඔන්න ඔක තමයි ඔය launch pool hot layer drops වල තියෙන කතාව. එතකොට ඩෙන්සෝ ඩොලර් 500න් පටන් ගත්තේ ඩොලර් 5න් බැයිද? ඩොලර් 5ට හම්බ වෙනවා හැබැයි පොඩි ගාණක්. 0.0 ගාණක් වගේ පොඩි ගාණක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් ඩොලර් 500ක් වගේ දැම්මොත් ඔයාලට සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණය හරි රිවෝඩ් එකක් එනවනේ. අර 0.0 ගණන් නෙවෙයි. හොඳ amount එකක් හම්බ වෙනවා. එතකොට ඔයාලා නිකම් හිතන්න ඩොලර්ස් 2000ක විතර BNB buy කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් රුපියල් 10000ක විතර ටෝකන්ස් හම්බ වෙනවා නිකම්. ඉතින් ওই වගේ දෙයක් තමයි launch pad hot drops කියන්නේ. ඔයාලට මුකුත් කරන්න නැහැ. නිකන් account එක create කරව ගමන් මගේ thumbnail එකේ දාලා තිබ්බේකනේ. account එක create කරව ගමන් සල්ලි ටිකකුත් දැම්මොත් ඔය වගේ benefits උත් ගන්න පුළුවන්. අර categories තුනෙන් ඕනම කෙනෙක්ට කරන්න පුළුවන්. එකම වෙනසකට තියෙන්නේ ඔයාලට මේකට ගාණක් දාන්න වෙනවා. එච්චර තමයි ඒකේ වෙනස තියෙන්නේ. කලින් ඒවට ගාණක් දාන්න ඕනේ නැහැ. ඒවා නිකන් කරන්න පුළුවන්. හරිද? අර Easter egg එක මේ තියෙන්නේ. ඒ වගේම අර Friday quiz එක ඒවට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. මම links description එකේ දාලා තියන්නම්. alright. අවසාන point එක. මේ මාසේ අපි පොඩි වැඩක් launch කරනවා. ඒක ඇවිල්ලා ඔයාලට සල්ලි දාන්න එහෙම දෙයක් නෙමෙයි. හරි? ඔයාලා ඔයාලගේ වැඩේ කරන් යන්න තියෙන්නේ. අපි අපේ පැත්තෙන් පොඩ්ඩක් ඕක රසවත් කරලා ඔයාලට පොඩි rewards ටිකක් එහෙම දීලා එහෙම දෙයක් තමයි කරන්න යන්නේ. ඉතින් මොකක්ද ඔය වැඩේ? අපි ඉස්සරහ කතා කරමු. මං කිව්වා ඒක ගැන ඩීටේල්ස් කියන්නේ නැහැ කියලා. හුඟක් වෙලාවට තව සතියකින් විතර අපි බලමු. මේ මං අවසානට කතා කරපු ටාස්ක් එකයි අර මුලින්ම මං කිව්වනේ account create කරලා අර sure shot ගන්න පුළුවන් reward එක. ඒ දෙකම කරන්න පුළුවන් අර පළවෙනි categories දෙකට විතරයි. කලින් accounts හදපු කට්ටියට බෑ. අද දවසේ ඔයාලා මං කියන විදිහට ඔය description එකේ link එක හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ වෙනකොට ඔය link එකෙන් හදලා තියෙන්න ඕනේ account එකක් description එකේ තියෙන. කලින් හදපු කට්ටියට බෑ. very sorry. හරි. ඉතින් කොහොම දෙයක් තමයි තියෙන්නේ. පස්වෙනි point එකනේ. එහෙම නැත්නම් අර විශේෂම point එක ඒක elaborate කරන්න එහෙම නැත්නම් වැඩිදුර විස්තර අද දවසේ කතා කරන්න බෑ. ඒකට dedicated video එකක් කියනවා ඔයාලා වෙනුවෙන්. ඒ video එකෙන් හම්බෙමු. කියලා මම වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ. ඉතින් ওই දේවල් ටික ඔයාලා try කරන්න පුළුවන්. interesting දේවල් ටික පොඩි දැන් mention කරන්න. මේ Easter egg එක ඇවිල්ලා එක event එකක් විතරයි. Binance Twitter එක follow කරන් හිටියොත් ඔයගේ events ඕන තරම් තියෙනවා.
උදාරණයක් විදිර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සයින් කරපු මොකරි මර්ච් එකක් අපේ කොල්ලෙක්ට හම්බෙලා තියෙන හරිද මගේ ෆොට එකක් මේ පැත්තකින් දාන්න වාට හිට බලන්න පුළම බොරුද කියන්න කියලා ඉතින් අර චාන්සස් තියෙනවා නැති කරගන්න එවා දැන් උදාරණගෙතර බයිනස් කවායක පැත්තෙන් අර මර්ච් එකක් මට හම්බුණා අර හොඳම කටෙන්ට් එකක් ලියලා ඒක ඇවිල්ලා මම earn කරපු එකක්වත් එහෙම කන්නේ මම අර බිට්කොයින් ගැන ආටිකල් එකක් දාලා ඒකට හම්බෙච්ච gift එකක් අර මං yellow color sweater එකක් වගේ අඳින්නේ ඒක මට කෙවල් වලින් හම්බෙච්ච මර්ච් එකක් නෙමෙයි කෙවල් වලට නැති මර්ච් එකක් තමයි ඒක. ඉතින් අන්න ඒ වගේ අර Binance එකෙන් win කරන්න පුළුවන් ඒ වගේ merchandise ද නැත්නම් මම මේ කියන වගේ rewards ද මොනතරම් chances තියෙනවද දැන් මීට කලින් අර කොහරි යන ගමන් නිකන් ෆොටෝ එකක් ගහන්න තිබ්බේ ඒ ෆොටෝ එක ගහපු සෙට් එකකටත් හම්බුණා ඩොලර් 100ක් හරි 300ක් හරි මට මතක නැහැ කෙනෙක්ට ඒ වගේ ගාණක් හම්බුණා ඒකත් බර සෙට් එකකට හම්බුණා. ඔය වගේ දේවල් ටිකක් තියෙනවා. හරි ඔය ෆලෝ කරන්න Binance එක ඕන තරම් earnings තියෙන තැනක් අපිට සම්බන්ධ වෙන්න කනෙක්ට් වෙන්න ඒක තමයි ඉම්පෝර්ටන්ට්ම දේ. ඔය ටික තමයි මෙන්ෂන් කරන්න තියෙන. එහෙනම් නැවතත් මතක් කරනවා මොකද්ද අර අවසාන පොයින්ට් එකට සම්බන්ධ වීඩියෝ එක ඉස්සරහට එනවා එන සතියේ අප්ඩේට් එකකින් subscribe කරලා bell icon එකත් click කරලා alert එකකින් ඉන්න. දැන් නැවතත් interesting වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. see you